ආයිබෝවන් යාළුවනේ සුබ දවසක් ඕගොල්ලෝ හැමෝටම. ඉතින් මම අද මගේ 18 වෙනි පැල සේල් එකත් අරගෙන තමයි ආවේ. ඉතින් කියන්න ගොඩාක් සන්තෝසයි. මගේ 17 වෙනි පැල සේල් එක දී ගන්න බැරි තරම් දුන්නා කිව්වොත් අන්න ඒ වගේ තමයි. ඉතින් ගොඩාක් යාළුවන්ට ගන්න බැරි වුණා. ගොඩක්ම යාළුවන්ට ගන්න බැරි වුණා. ඉතින් ඒ යාළුවන්ට මෙතන තියෙනවා නම් මම දැන් මේ අද වීඩියෝ එකේ දානේ වැන් ඒවත් එක්ක අර්ථනින් 2-3ක් හරි දෙන්න පුළුවන් නම් තව පැල මං එහෙම දෙන්නම් යාළුවනේ. ඒකේ නම්බර් එකක් කියලා එහෙම දාන්න. එතකොට මම එහෙම දෙන්නම්. ඉතින් යාළුවනේ මේ තරහට කියනවා නම් නෙමේ. මගේ යාළුවෝ එහෙම කරන අය නෙමේ. සමහරක් යාළුවෝ එහෙම කරන නිසා තමයි මම මේ කිව්වේ. මේක කියන්නේ රෑ 8න් පස්සේ මං කෝල් ගන්න එපා කියලා කියන්නේ. ඇත්තටම අපි අම්මලා අපිට ගෙවල් වල වැඩ තියෙනවා. ඒ දේවල් කරන අතරේ තමයි අපි මේ මල් සේල් එකක් මොනවා හරි දෙයක් අපි කරන වැඩක් කරගන්නේ. එතකොට රෑ 8න් පස්සේ කෝල් ගන්න එපා කිව්වහම ගොඩාක් මේ පාර තමයි එහෙම වුණේ මට. රෑ 11:00ට 12:00ට සාමාන්‍යයෙන් මේ තරහට නෙමේ යාළුවනේ කියන්නේ. අපි අම්මලා කාන්තාවෝ ඒ නිසා කියන්නේ. එහෙම ගත්ත කෙනෙක් මේක බලනවා නම් ආයේ වැඩේ කරන්න එපා. රෑ 11:00ට 12:00ට 10:45ට 11ට කිට්ටු වෙලා එහෙම කෝල් ගන්න එපා. මොකද ඇත්තටම ගෙදරකට එහෙම කෝල් එකක් ගන්නෙ නෑ සාමාන්‍ය හොඳට හැදිච්ච කාන්තාවක්. අපි අඳුරන්නේ නැහැනේ. දැන් ඔයාලා අපි අඳුරන්නේ නැහැ. ඇත්තටම අඳුරන්නේ නැති කෙනෙක්ගේ ගෙදරකට සාමාන්‍යයෙන් රෑ 10:00 11න් පස්සේ කෝල් එකක් ගන්නෙ නෑ මම දන්න හොඳට හැදිච්ච කාන්තාවක් නම්. ඒ නිසා එහෙම කරන්න එපා යාළුවනේ. මගේ ගෙදර කවුරුත්ම මේ මල් වලින් යැපෙන්නේ නැහැ. ඇත්තටම මගේ මහත්තයාගේ රස්සාව, එයාගේ පඩිය මේ ගොඩක් අය මගේ යාළුවෝ වෙච්ච ලංකාවේ ගොඩාක් මගේ ආදරණීය හිතවත් පුදුම යාළුවෝ ගොඩක් මට මෙතනින් හම්බ වෙච්ච තැනක් තමයි මේ YouTube එක කියන්නේ. ඉතින් එතන ඒ යාළුවෝ දන්නවා මගේ මහත්තයාගේ පඩියට අපිට කිට්ටු වෙන්නවත් බෑ. ඇත්තටම කිසිම දවසක එයා අපේ මගේ පඩිය මගේ දේවල් අහන්නේවත් නෑ. මේ මල් ටික මේ මල් විකුණලා ඔයා කීයක් හොයනවද කවදාවත් අහන්නේවත් නෑ. ඉතින් එයාට ඇත්තටම මං මේ මල් විකුණේව එයාට වැඩකුත් නෑ. තව එයා ගෙනල්ලා දෙනවා ඇරෙන්න. මගේ දරුවෝ දෙන්න උසස් අධ්‍යාපනයේ පිටරට ඉන්න නිසා එයාලට වැඩකුත් නැහැ. ඒ නිසා අනේ යාළුවනේ මම මේ කරන ව්‍යාපාරය මං පාඩුවේ කරගෙන යන එකක් නිසා ඔයාලට අත්‍යවශ්‍ය ඕනම දෙයකට 8න් ඉස්සෙල්ලා කතා කරන අය කතා කරනවා, මැසේජ් කරන අය මැසේජ් කරනවා. ඉතින් මගේ යාළුවෝ දන්නවා ඒගොල්ලන්ට මම මේ හැම දෙයකටම රිප්ලයි එක දෙනවා. මම නිකනුත් මල් දෙනවා යාළුවනේ සෑහෙන්න. ඔය මේ සමහර යාළුවෝ කියනවා අනේ මට ඒක ගන්න සල්ලි නැහැ. එහෙම කිව්වහම අනේ මං ඒ පැලේ නිකන් දීලත් යවනවා. ඉතින් එහෙම කරන මට රෑ 8න් පස්සේ ආදරණීයවමයි ඉල්ලන්නේ ගන්න එපා කෝල්. අපි හොඳට හැදෙමු. අපි අනිත් අයට කරදරයක් නොවන විදිහට වැඩ ටික කරගෙන යමු. එහෙනම් යාළුවනේ අපි බලමු මොනවද මගේ සේල් එකේ අද තියෙන පැල කියලා. අදත් යාළුවනේ රුපියල් 100ට 150ට තමයි මගේ පැල ටික ඔක්කොම තියෙන්නේ. ඔයාලා ගන්න කැමති නම් මේවා ඔක්කොම නිරෝගී පැල කියලා හැමෝම දන්නවා. මට හැමෝම කමෙන්ට් කරලා තියෙනවා. ඒ අයටත් ගොඩාක් ස්තුතියි. එහෙනම් යාළුවනේ අපි බලමු. පළවෙනියටම තියෙනවා මෙන්න මේ කෝලියා එක. එයා අංක 1 රුපියල් 100යි. මෙන්න මේ කැලතියා එක අනේ ගොඩක් යාළුවෝ ඉල්ලපු කැලතියා එකක්. ඒකෙන් මෙන්න මේ වගේ පිරුණු පොට් එකක්. මේ එක තනි පැලයක් ඕනේ නම් මෙහෙම තනි පැලයක් රුපියල් 50 ගානේ දෙන්නම්. මේ වගේ පැල දෙකක් තමයි මේ එක පොට් එකක තියෙන්නේ.
ඒක රුපියල් 100යි. ඒක අංක 2. මෙන්න මේ ක්‍රෝටන් එක ඒකත් ගොඩාක් යාළුවෝ ගත්තා. ගන්න බැරි වෙච්ච යාළුවන්ට තමයි මේ දාලා තියෙන්නේ. එයා අංක 3 රුපියල් 100යි. ඒගොල්ලෝ ගොඩාක් ලොකු පැල. මෙන්න මේ ඇග්ලොනිමා එක ඒක අංක 4. එයා 150යි. මෙන්න මෙයා එයාත් ඇග්ලොනිමා වර්ගයක්මයි. එයා අංක 5. එයාව 130ෙන් දෙනවා. මෙන්න මේ කැලතියා එක මගේ යාළුවෝ දන්නවා. මං එදා ඉඳන්ම පළවෙනි වීඩියෝ එකේ ඉඳන්ම මෙයාව දුන්නේ එකම මිලට. එයා අංක 6 150යි. මෙන්න මේ බිගෝනියා එක එයත් ගොඩක් අය ගත්ත එක්කෙනෙක්. ගිය පාර සේල් එකේ තිබුණා. අංක 7 රුපියල් 100යි. මෙන්න මේ සිංගෝනියම් එක එයා අංක 8න් රුපියල් 100යි. මෙන්න මෙයා අංක 9 රෝස පාට එක්කෙනා එයත් රුපියල් 100යි. මෙන්න මේ ඇග්ලොනිමා එක එයා අංක 10 මේ හොඳට වැඩිච්ච ගස් තියෙන යාළුවනේ. අංක 10 150යි. මෙන්න මේ සැන්ඩ්‍රියානා එක ගොඩක් අය මේ අර ගොඩක් උසට තිබිච්ච නිසා පහුගිය ටිකේ ගන්න බැරි වුණා. බොක්ස් වලට දාන්න අමාරු නිසා මේ විදිහට හදලා දෙන්න කියලා කිව්වා. මෙන්න මේ විදිහට. ඉතින් මෙන්න මෙයාගේ මෙන්න මේ පොට් එකක් 150යි. මේක ඉන්ඩෝ තියන්න පුළුවන්. එතකොට අපිට ඉන්ඩෝ එකේ ඉන්ඩෝ වල මොනවාද මේසයක් උඩින් එතකොට පැන්ට්‍රි එකක් උඩින් ලස්සනට තියන්න පුළුවන් විදිහටමයි හදලා තියෙන්නේ. එයා අංක 11 150යි. එහෙමත් ගන්න අපහසු යාළුවෙක් ඉන්නා නම් 150 දීලා මේ වගේ තනි පැලයක් ඒක රුපියල් 50 ගානේ දෙනවා. එහෙම අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් එහෙමත් ගන්න පුළුවන් යාළුවනේ. මෙන්න මෙයාව ගොඩක් අය ඉල්ලලා නැති නිසා ඊළඟ වීඩියෝ එකකින් හරි තියෙනවා නම් දෙන්න කිව්වා. ඉතින් මුල් ඇද්දලා නැතුව දෙන්න බැරි නිසා තමයි දුන්නේ නැත්තේ. ඉතින් එයා අංක 12 රුපියල් 100යි. මෙන්න එයා අංක 13 සිංගෝනියම්. එයා වෙල්වෙට් එකක් වගේ තමයි යාළුවනේ. හැබැයි මෙයා ගොඩක් හෙවණට තමයි හැදෙන්නේ. ඉතින් එයා අංක 13 රුපියල් 100යි. මෙන්න මෙයා අංක 14 පිගෝනියා. එයත් රුපියල් 100යි. මෙන්න මෙයා අර වගේම තමා සැන්ඩ්‍රියානා. එයත් මේ වගේමයි. මේ හොඳින් මුල් ඇදුණු ඒවා තියෙන්නේ. එයාත් පැල 3ක් තියෙනවා එකක. එයා 150යි. එයාලගෙත් අර වගේ ගන්න බැරි යාළුවෝ මේ 150ත් වැඩි කියලා හිතන යාළුවන්ට ගන්න අමාරුයි කියලා හිතන යාළුවන්ට එක පැලයක් දෙනවා. ඒක රුපියල් 50යි. එහෙමත් ගන්න පුළුවන්. ඔයාලට කැමති ඕනම විදිහකට ඒක ඉල්ලන්න. එතකොට ගන්න පුළුවන්. පොට් එක පිටින් ඕනනම් පොට් එක පිටිනුත් කුරියකට දෙන්න පුළුවන්. එයා අංක 15 150යි. මෙයා අංක 16 ක්‍රෝටන් එක්කෙනා. එයත් රුපියල් 100යි. මෙන්න මේ පිලෝ එක කහපාට. එයා අංක 17. එයත් රුපියල් 100යි. මෙන්න මෙයාගේ හැමෝටම ලොකු ගැටලුවක් තිබුණා. මෙයාව දෙන්නේ නැත්තේ ඇයි? මෙයාව මේ පොඩි පැල දෙන්න පුළුවන්ද කියලා. පොඩි පැල නෙමේ යාළුවනේ. මෙන්න මේ වගේ කිනිත් දෙකක් හොඳට දිගට වැවිලා තියෙන්නේ. මද පොට් එක මේ හැංගින් පොට් එකකට දාන්න පුළුවන්. එයාව මෙන්න මේ වගේ හොඳට මුල් ඇදපුවා තියෙන්නේ. මුල් ඇදපු නැති ඒවා නැහැ. මේ මුල් ඇදලා හොඳට මුල් ඇදලා තියෙන්නේ. ඒ වගේ එක අත්තක් මේ වගේ මේ අතු දෙකක් මෙතන තියෙනවා. ඒ වගේ එකක් 150 ගානේ දෙනවා. එයා අංක 18. මෙන්න මෙයා
රෝටන් යාළුවෙක්. එයා අංක 19. එයාත් රුපියල් 100යි. එන්න මෙයා අංක 20. එයා රුපියල් 100යි. මෙන්න මෙයාව අනේ ගොඩක් අයට මම දුන්නා. සමහර යාළුවන්ට ගන්න බැරි වුණා කියන නිසා මෙන්න මේ ගල්ලන්තෝරියන් එක. ඉතින් එයාව රුපියල් 50න් දෙනවා. එයා අංක 21. මෙන්න මේ enjoy photos එක මේ හොඳට වැඩිලා තියෙන්නේ. එයා අංක 22 රුපියල් 100යි. මෙයා ගිය පාර සේල් එකෙත් හිටියා. සමහර යාළුවන්ට උනේ මෙයාවයි තව දෙන්නෙක් තුන් දෙනෙක් වගේ ගන්න වුණා. එතකොට අර බර ප්‍රශ්නේ එනවානේ. අපි කුරියයකට කොහොමත් කිලෝ එකට රුපියල් 500ක් ගෙවන්න ඕනේනේ. එතන ගැටලුව ආපු නිසා සමහර යාළුවන්ට ගන්න බැරි වුණා. ඉතින් එයාලා කිව්වා මේ පාර වීඩියෝ එකටත් දාන්න කියලා. එයා අංක 23 ඒත් රුපියල් 50යි. මෙන්න මෙයා එයාවත් මගේ සේල් වල හැමදාම හිටපු එක්කෙනෙක්. හැමෝම ගත්ත එක්කෙනෙක්. ගන්න බැරි වෙච්ච යාළුවන්ට මෙයාගේ මේ වගේ හොඳට වැඩිච්ච මෙයා ගොඩක් රතු පාට වෙනවා යාළුවනේ. මේ මම මේ හෙවනේ තියලා එකයි මෙහෙම වෙලා තියෙන්නේ. ඉතින් මේ හොඳට මුල් ලැදපු හොඳ මුල් පද්ධතියක් තියෙන අය තමයි දෙන්නේ. එයාගේ මෙන්න මේ වගේ එකක් රුපියල් 100යි. එයා අංක 24. ඉතින් යාළුවනේ ගිය පාර සේල් එකෙත් මං කිව්වා මේ එපීෂියා යාළුවෝ රතු පාට මලක් පිපෙන්නේ මෙයාගේ. කැමති කෙනෙකුට කැමති ප්‍රමාණයක් ඉල්ලන්න සේල් කරනවනේ මේ නිකන් දෙන නිසා. ඔයාලට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඔයාලා ඉල්ලන්න. ගිය පාර පැකේජ් වලටත් හැමෝටම වගේ දුන්නා. ඕනම කෙනෙක් ඉල්ලන්න මට ඕන තරම් දෙන්න පුළුවන්. මෙන්න මේ සැන්ඩ්‍රියානා එක. මේක එක පැලයක්. මේ හොඳට වැඩිච්ච හොඳ පැල තියෙන්නේ. එක පැලයක්. එයා අංක 25. මේ බලන්න යාළුවනේ හොඳට උසට හොඳට වැඩිච්ච පැල තියෙන්නේ. එයා අංක 25. එයාගෙන් මේ වගේ එක අත්තක් රුපියල් 50 ගානේ දෙනවා. කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. කැමති ප්‍රමාණයක් ඉල්ලන්න. ඉතින් යාළුවනේ අදත් මගේ 18 වෙනි පැල සේල් එක අරගෙන ආපු නිසා ඔන්න මං ආයෙත් කියනවා මං ඉස්සෙල්ලා කිව්වේ තරහට නෙමේ හැම දෙයක්ම හැමෝටම හොඳින් අපි ඉන්න ඕන නිසා තමයි එහෙම කිව්වේ තරහට නෙමේ. ඉතින් යාළුවනේ ඒ නිසා ඒකවත් හිතට අරගෙන මට WhatsApp message එකක් තියන්න මේ ඔක්කොම නිරෝගී පැල කියලා. හොඳම පැල කියලා කමෙන්ට්ස් දානවා හැමෝම මට කතා කරනවා. ඒ නිසා මම නිකන් කැඩිච්ච තැලිච්ච පොඩි වෙච්ච පැල දෙන්නේ කාටවත්ම. ඒ නිසා හොඳම පැල තමයි දෙන්නේ. ඔයාලට හොඳයි කියලා හිතන පැල තෝරගෙන අදත් ගොඩක් ලාභෙටනේ තියෙන්නේ. ඒ පැල තෝරගෙන මට මැසේජ් එකක් තියන්න. එහෙනම් යාළුවනේ මම නවතින්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.